අයිබෝවන් 1992 අගෝස්තු මාසේ 8 වෙනිදා එනම් මීට අවුරුදු 34කට ඉහතදී අපිට අමිහිරි මතකයක් තියෙනවා. අගෝස්තු මාසේ 8 වෙනිදා 1992 කුරිරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ එකට අහු වෙලා අපිට වටිනා රණවිරුවෙක් සමග 10 දෙනෙකුට ආසන්න නාවික හමුදාවේ යුද හමුදාවේ මිය යනවා. ඒ ඩෙන්සිල් කොබ්බෑ කඩුව ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව මැතිතුමාගේ ඒ අපෙන් නික්ම යාම විශාල මෙහෙයක් කරපු ත්‍රස්තවාදී LTT ප්‍රභාකරන්ට ඉස්සරහදයක් වෙච්ච ඔවුන්ට ජයග්‍රහණයක් අත්කර දුන් දවසක්. අපිට ඒක තාමත් අමතක වෙලා නැහැ. හැබැයි අද සමාජයේ අවුරුදු 17ක් වෙනවා මේ යුද්ධෙත් අවසන් වෙලා. අද සමාජයේ මෙවුවා කිසිම කෙනෙක් ගණන් ගන්නෙ නැහැ. ඒක නිසා තාම ඒ සෙවණැලි ඒ අලු යට ගින්දර තාම තියෙනවා. ඉතින් අපි අදහස් කරා මිලානෝ ඉන්නේ අපේ රණවිරු කණ්ඩායමක් සමග මාත් එක්ක ඒ දිනේ සමරන්න ලබන මාසේ අගෝස්තු මාසේ 8 වෙනිදා මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මන්දිරයේ ඔබ දන්නවා රිපබොන්ටි වල තියෙන අපේ විපුලසිරි හාමුදුරන්ගේ නායක හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් සියලු ආගමික නායකයන් අපි එදාට කැඳවලා සියලුම රණවිරුවන් වෙනුවෙන් පූජාවක් අන්‍ය ආගම් වල බෞද්ධ ආගමෙත් කතෝලික උත්සාහ කරනවා. මුස්ලිම් නායකෙක් ආගමික නායකයෙකුත් අපි ගෙන්නන්න. ඉතින් ඔබ සැමට ආරාධනා කරනවා මේ දිනේ මතක තියාගන්න. අගෝස්තු 8 හැන්දෑවේ 5 ඉඳන් 7 වෙනකම් සෙනසුරාදා දවසක් කාටත් නිමාඩු තියෙන දවසක්. ඒක නිසා සියලු දෙනාම එන්න උත්සාහ කරන තමුන්ගේ ඥාතියෙක් කවුරු හරි රණවිරුවෙක් හෝ මේ යුද්ධෙන් නැති වෙලා තියෙනවා නම් ඒ ෆොටෝ එකක් එහෙම අරන් එන්න අපි අවස්ථාවක් දෙනවා ඔවුන්ට පිම්පිනිස බඩ පිළිවෙලක් හදන්න. ඉතින් ආරාධනා කරනවා අගෝස්තු මාසේ 8 වෙනිදා සෙනසුරාදා හැන්දෑවේ 5 ඉඳලා 7 වෙනකම් අපිත් එක්ක එක්කහුව වෙන්න ලොකු වැඩසටහනක් අපි රණවිරුවෝ සිහි කරන ලොකු වැඩසටහනකට යනවා. ඉතින් මිලානෝ වල මිනිස්සුන්ට නිමාඩු දවසක් ඉරිදා අපි ගන්න නැතුව සෙනසුරාදා ගත්තේ ගඟට මූදට යනවා. මේ සමහරකේ ක්‍රීඩා උත්සව තියෙනවා. ඒක නිසා සෙනසුරාදා හැන්දෑවේ අගෝස්තු 8 මතක තියාගන්න සෙනසුරාදා හැන්දෑවේ 5 වෙද්දී එන්න ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානට. සියලු දෙනාටම ජය වේවා. රණවිරුවන්ට ජය වේවා.